සුබ දවසක් යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් තවත් වීඩියෝ එකක් අරගෙන මම ආව ඔයාලව බලන්න. ඉතින් අද අපි ආවා මේ දවස්වල ජපානන සුතෝපියා 2 අපේ චූටි දෙන ආසයි කියලා අපි ආව මූවි එක බලන්න. ඉතින් අද දුවට ඉතින් නිවාඩු දවසකුත් හින්දා අපි තීරණය කළා සැටර්ඩේ දවස් උදේට ඉතින් කඩේට ගිහලා බඩු ගන්න දවසනේ. උදේ වරුව ඉතින් මේකට වෙන් කර ගන්න. ඉතින් ඇත්තටම ඉතින් ඉඳලා හිටලා ඉතින් අපි මූවි එකකුත් බලන්න යනවා. අද ඉතින් අපි ආවා සුතෝපියා 2 බලන්න. ඉතින් පටන් ගත්ත වෙලාවෙ ඉඳලම අපේ ලොකු දුව කරේ පොප්කෝර්න් කකා හිටපු එක තමයි. අන්තිමේට ෆිල්ම් එක පටන් ගන්නකොට ඉතින් පොප්කෝර්න් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ඉතින් අපි මූවි එක බලලා ඉවර වෙලා ඔන්න ඉතින් මේ තියෙන්නේ තව ඉතින් මේ තියෙන මූවිස් අපි ඉතින් කිව්වනේ මූවි එකක් බලන්නනේ. ඉතින් ඒ අවුට තියෙනවා මෙන්න මේකේ ෂොප් එකක්. මේ වගේ හරි කියුට් අනේ මේගොල්ලෝ. ඉතින් ඒගොල්ලන්ව බැලුවට ඉතින් එකක්වත් ගත්තේ නැහැ. මොකද මෙන්න මේ කොළ පාට වගේ කෙනෙක් අපේ ගෙදරත් ඉතින් ඉන්නවා. ඉතින් මේගොල්ලන් ඇල්ලෝ විතරයි ඉතින් එක්කෙනෙක්වත් ඉතින් ගත්තේ නැහැ. ගොඩාක් තියෙනකොට ඉතින් තෝරගන්නේ මොකද්ද කියලා ප්‍රශ්නකුත් තියෙනවානේ. ඉතින් මෙන්න මේ වගේ වත් ඉතින් එතන තිබුණා. ලස්සන පෙන්සිල් කේසස්. ඒ වගේ තිබුණා, තව තිබුණා මේවා තිබුණා ට්‍රේන්ස්, එතකොට මාක්ස් තිබුණා. මෙන්න මේ වගේ ලස්සන මාක්ස් වගේවත් gift වගේ පාවිච්චි කරන්න ගන්නත් ඕන පුළුවන්. හැබැයි ඉතින් ගානන් චුට්ටක් ඉතින් වැඩි වගේ නේද? ඉතින් මේ දවස්වල තමිල් මූවි එකකුත් මෙන්න මේ හෝල් වල දැන් තිරගත වෙනවා. ඉතින් ඒකට සම්බන්ධ මෙන්න මේ වගේ චූටි අයිටම් ටිකකුත් තියෙනවා. ඉතින් ගේ යන අතරමඟ අපිට මෙන්න මේ චූටි යාළුවන්ට පස්සේ ඊට පස්සේ මෙන්න මේ ක්‍රයෝන් ගේම් තියෙන තැනකටත් අපි ආවා. සාමාන්‍යයෙන් ඉතින් මෙතන yen 100 yen 200 300 500 ඔන්න වගේ ඉතින් ගණන් වලින් තමයි සමහරකට 600 ඒ වගේ ගානුන් තියෙනවා. හැබැයි ඉතින් මේව හම්බෙන සම්භාවිතාවය හරිම අඩුයි. හැබැයි ඉතින් මේවට ඉතින් දක්ෂ කට්ටියක් තියෙනවා. ඉතින් ඒ අපිට නම් ඉතින් අමාරුයි අපරාධ සල්ලි ඉතින් හින්දා අපි ඉතින් වැඩි ඉතින් සෙල්ලම් කරන්නේ නැහැ. දරහිట్లా ඉතින් සෙල්ලම් කරනවා. ඉතින් ඔය යන අතරතුරේ අපිට හම්බ වුණා ලස්සන පැල තියෙන තැන. ඊට කලින් මෙන්න මේ දෙන්නට අයිස්ක්‍රීම් කන්න ඕනේ කියලා කිව්වා. බස්කෙන් එකකින් අයිස්ක්‍රීම් මේකුත් අරගෙන අපි ඉතින් ගෙදර යන්න තමයි පිටත් උනේ. මොකද අපිට තව වැඩ ගොඩාක් අද කරගන්න තියෙන දවසක් උනේ හින්දා. ඇත්තට මේ මූවි එක හරිම ලස්සනයි. පොඩි අය වගේම ලොකු අයත් හරිම ආස මූවි එකක්. ඉතින් ඊට පස්සේ තමයි මම අර කිව්ව මෙන්න මේ කොළ පාට ෂොප් එකට අපි ආවේ. මෙතන තිබුණා අපි ලංකාවේ වැටවල් වලට හදන මෙන්න මේ ක්‍රෝටන් జాතිය. අපේ වත්තෙත් මට මතකයි තිබුණා. ඉතින් මේ පොඩි පැල yen 200 300 නෙමෙයි yen 2000 වගේ ගණන් වලටත් තියෙනවා. ලංකාවේ ඉතින් වතු වල එතකොට වැටවල් වල නිකන් ඉබේ පැලවිලා වගේ තියෙන වල්ගස් වගේ නිකන් අපි නිකන් ගණන් ගන්න නැති පැල. මේ වගේ රටවල් වලට ආපුවම ඉතින් ඇත්තට මිල අධිකයි. සමහර වෙලාවට ඉතින් අපි ඒ ගාන දීලා ගන්න වෙලාවලුත් තියෙනවා. ඉතින් ওই විදිහට පැල හැම තැනම තිබුණා. ඉතින් ඇත්තටම ඉතින් දාගෙනකොට අපිට ඉතින් අනේ ඇත්තට මේවා මෙහි තියෙනවා අපේ වත්තේ තිබුණා නේද මෙහි ඉතින් මතක් වෙනවා. ඉතින් මේ තියෙන්නේ මීවන. ඔයාලට පේනවා ඇති අර අපේ ලිං වල එහෙම හැදෙන්නේ. ඉතින් ඒවත් සාමාන්‍ය yen 2000 3000 වගේ මිල ගණන් වලට තමයි මේ පොඩි චූටි මේ පෝච්චියේ තියෙන මේ පැල තියෙන විකුණන්න දාලා. ඉතින් ඒ වගේව හරියට තියෙනවා ඒ වගේම හරි ගණන්. සමහරකට ඉතින් මේ රටවල හැදෙන අඩුයිනේ. ඉතින් අපිට ඉතින් සුලභව දකින්න ලැබුණා මේ රටවල වල ඉන්න කට්ටියට ඉතින් ඒ වගේ පැල ඉතින්
දකින්න ලැබෙන හරි කලාතුරකින් හින්දාත් වෙන්න ඇති කියලා මට හිතුණා. ඉතින් මෙන්න මේ වගේ ඒවා තිබුණා ඒ ෂොප් එකේ අර ඉන්ඩෝ ප්ලාන්ට්ස් වගේ වට ගන්නවා නම් හරි ලස්සනයි. ඊට පස්සේ අපි ගියොම සෝපා එකට. මම මේ කැමරාව එක අතකින් තියාගෙන තමයි ඔයාලම එක්කගෙන යන්නේ. ගියොම සෝපා එකේ ඇත්තටම හරි ලාභයි සාමාන්‍ය ෂොප් එකට වඩා. කියන්නේ ගොඩාක් තියෙනවා. ප්‍රමාණිත වැඩි ගොඩක් හැම එකම නෙමෙයි. සමහර එක වගේ ප්‍රමාණිත තියෙනවා. ඒ ගානට ගන්න එක හරි ලාභයි. සාමාන්‍යයෙන් ඉතින් අපි ගොඩක් බඩු ගොඩක් ගන්න වෙලාවල් වලට මේ වගේ තැනකින් ගන්න එක හරි ලාභයි ඉතින්. ඉතින් මම ඔයාලට ඉතින් ටිකක් පෙන්නන්න මේ තමයි දැල්ලෝ. ඉතින් ෆ්‍රෝසන් කරපු එක. ඉතින් ඒ වගේ ෆ්‍රෝසන් අයිටම් ගන්නත් පුළුවන්. ඉතින් මම මේ වගේ ෆ්‍රෝසන් ඉතින් ඉඳලා හිටලා ගන්නවා. ඒ වගේම ගොඩක් මෙතන ෆ්‍රෙෂ් එළවලු ගොඩාක් තියෙනවා ගන්න. මට ඇත්තට මෙතනින් බීට් එකකුත් හම්බුණා. ඒකකුත් ඉතින් මම අරගත්තා. මට ඒක පෙන්වන්න නම් බැරි වුණානේ. ඉතින් මෙන්න මේවත් තියෙනවා මෙතනින් ගන්න. ඉතින් ලාභයි. ඉතින් ඇත්තටම මේ වගේ ඉතින් ඔයාලට ගොඩාක් ජපානයේ ඉන්නට ඉතින් නම් දන්නවා. ඉතින් ගියුම සූප කිව්වම ඒකේ හැමදේම වගේ තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් හැබැයි ඉතින් මේ දැන් ජපානයේ බඩු මිල හැමදේම ඉතින් ටිකක් වැඩි කියලා මටත් හිතෙනවා. මේ තියෙන නාන් පරාට ඒ වගේ ඉතින් ඒවා මම සාමාන්‍යයෙන් පරාට නාන් වගේ ඒවා ඉතින් මෙතනින් ඉතින් අරගෙන තියාගන්නවා හදිස්සියකට අපිට ඕන වුණොත් ඉතින් පාවිච්චි කරන්න. ඉතින් ඇත්තටම කිව්වොත් දැන් ජපානයේ උද්දමනය හරි වැඩි. ඉතින් මම කල්පනා කරන වෙලාවකට ඉස්සර අපි සෙන් 5කට ඒ කියන්නේ යෙන් 5000කට වගේ 5000කට 6000කට අපි සාමාන්‍යයෙන් මේ ලොකුරයකට මම ලොකුර කීපයකට අරගෙන යන බඩු ඉතින් දැන් ඉතින් අරන් යන්න වෙන්නේ මේ සෙන් 5ට නෙමෙයි. ඉතින් ගොඩක් වියදම වැඩි. ඇත්තටම කියන්නේ ප්‍රමාණය වැඩි. මේ ප්‍රමාණය අඩුයි ගාණ වැඩි. ඒ වගේ ඉතින් තියෙනවා. ඉතින් මෙන්න මෙතන තිබුණා මට මෙන්න මේ විලිස් වලින් හදපු මෙන්න මේ බෝතල් තිබුණා. සෝස් වර්ග තියෙනවා. ඒ වගේම අර සුදු බටු තිබුණා. මෙතන chili paste එකක් තිබුණා. මේක නම් මම හිතන්නේ චයිනීස් එකක්. ඉතින් ඒකත් මම ගත්තා. try කරලා බලන්න ඕනේ කියලා හිතුණා. මේක කලින් තිබුණේ නැහැ මෙතන. වෙන මොකද බ්‍රෑන්ඩ් එකක් තිබුණේ. ඒක එච්චරම මට හරි ගියේ නැහැ. ඉතින් මේක මම ගත්තා. ඉතින් ගම්බිරිස් තියෙනවා. තව මෙතන තියෙනවා මේක චීනේ මං හිතන්නේ නෙමෙයි මිරිස් කුඩු වර්ග. ඉතින් දැන් ලංකාවෙන් ගන්න අමාරු නෑ. ලංකාවේ දැන් කඩ ගොඩක් තියෙන හින්දා නම් ප්‍රශ්නයක් නැහැ. ඉතින් මෙන්න මෙතන දෙන මිරිස් වර්ග ඉතින් කුඩු කරපක තියෙනවා. මිරිස් කරලා තියෙනවා. චූරියට කපපු රින් එක තියෙනවා. කෑලි මිරිස්. මේක ටිකක් හැබැයි ලංකාවේ මිරිස් එකට වඩා සැර වැඩි ටිකක්. අර චයිනීස් වල තියෙන මිරිස් ටිකක් සැරයිනේ. ඉතින් ඕනම කෙනෙකුට මෙතනින් try කරන්න පුළුවන් ගන්න මිරිස් වර්ග ඔක්කොම ටික මෙතන තියෙනවා. යෙන් 378.28 වගේ. මේ තියෙන සුදුලුණු paste එක. ඉතින් මේ වගේ තියෙනවා මෙතන ගන්න ගොඩාක් දේවල්. මෙන්න මේ වගේ මේකක් තියෙනවා. මස්ටර්ඩ් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේවත් මොන ෆ්‍රෝසන් අයිටම් ඉතින් සමහරක් අය අරගෙන යනවා. ඉතින් සමහරක් අනිත් වැඩිය අරගෙන යන්නේ නැහැ. මමත් ඉතින් වැඩිය මට පැණි චුට්ටක් ඉතින් අඩු කරලානේ. මෙන්න මේක ඇත්තටම රසයි. මේක චීස් කේක් එක. මේක ඇත්තටම ඉතින් රසයි. ඒකත් ෆ්‍රෝසන් වලට කියන ෆ්‍රෝසන්ම නැහැ. ඒක රහයි. ඒකත් හොඳයි. ඉතින් අපේ චූටි ආස හින්දා මම මේකත් ඉතින් ගත්තා. මේ තියෙන ගියෝසා ඉඳලා හිටලා ඉතින් කන්න මම ගන්නත් ඉතින් ගෙදර හදනවා. ඉතින් අර හදිස්සියකට වගේ ගන්න හිතුනහම ගන්නවා. ඉතින් මේ තියෙන ඉතින් චිකන් තියෙනවා. මේ තියෙන මාළු. මේ තියෙන මාළු බිත්තර. ඒක ටික ගොඩක් තියෙන ප්‍රමාණෙත් එක්ක ඉතින් ඒ වගේ ගණන් තමයි තියෙන්නේ. මේ තියෙන්නේ පේනවනේ මෙන්න මේ වගේ ගණන්. මේගොල්ලන්ගේ සාමාන්‍යයෙන් 3999ක් කියන 4000කට කිට්ටුයි. එතකොට මේ තියෙන්නේ
මහත් අයට කන්න පුළුවන් හොඳ කෑම. මේ තියෙන්නේ මොබෂි. ඔය මොනවද ලංකාවේ කට්ටිය ආසයිනේ ටිකක් කෙට්ටු වෙන්න අපේ ඇඟවල ඉතින් ඇත්තටම දැන් මහතයිනේ. මම නම් ඇත්තට මහතයි. ඉතින් මේ තියෙන පොල් කිරි. ඉතින් ඔහොම තමයි මම ඉතින් මේ වගේ ටිකක් ඉතින් අරගෙන යනවා. සාමාන්‍ය මේ වගේ දේවල් ටිකක් අපිට සතියේකට හමාරකට වගේ පාවිච්චි කරන පුළුවන්. පැස්ට්‍රන සාමාන්‍යයෙන් ඉතින් පොඩි අය නිසා පාවිච්චි කරන්න තියාගන්න පුළුවන් ටික කාලෙකට. අර මම වලට පෙන්නේ මෙහි තියෙන හාල් පිටි එක. එතකොට මේ තියෙන්නේ මේ සැමන් එක. මම ගන්න මෙන්න මේ සබයක තමයි. ඇත්තටම ඉතින් අපේ ගෙදර පොඩ්ඩක් ඔය කට්ලට් වර්ග, මාළු පාන්, එළව රොටි වගේ කීකව ඉතින් හදන නිසා මම ඉතින් චුට්ටක් මේකෙන් සතියකට දෙකක් තුනක් අරගෙන යනවා. මේ තියෙන සුදු ලුණු. ඇත්තට මේකත් දවසකට එකක් වගේ කනවා නම් ඉතින් ඇඟට හොඳයි. මේ තියෙන මීපැණි දාපු එක මම හිතන්නේ දෙකම තියෙනවා. ඉතින් ওই විදිහට මේ තියෙන මේ හකුරු එක. ඒකේ තියෙන කුඩු එක තියෙනවා ගන්න කිලෝ එක. එතකොට කෑලි තියෙනවා. එතකොට රතු සීනි කුඩු එක තියෙනවා පොඩි කෑලි සහිත එක. ඒ හැම එකම මෙතන තියෙනවා. ඉතින් ඕනම දෙයක් ඉතින් හරි පහසුයි ගන්න. ප්‍රමාණය වැඩිපුර ඕන කරන අයට ඉතින් එහෙම ගන්නත් පුළුවන්. ඉතින් මට මේ කැමරාවට ඇත්තට මට පේන්නේ නැහැ. ඉතින් මේ මම පෙන්නුවේ මේ තායි හරි වගේ රටක මේ මිරිස් එක එක රස ජාතින මිරිස් වර්ග. මේ තියෙන කරේ රයිස් වලට දාන එක එක මේ පැකට් වර්ග ඉතින් සැර අඩු වැඩි ඒවා තියෙනවා. සැර වැඩි ඒවා අඩු ඒවා ඒ ඔක්කොම මෙතන තියෙනවා. කැමති නම් ඉතින් ජපන් රයිස් එක මේක හදාගෙන කන්න පුළුවන්. ඉතින් ඔය විදිහට තමයි. ඉතින් තව තියෙනවා මෙන්න මේවා තියෙනවා. ඉතින් පාටියක් වගේ තියෙනවා නම් ප්‍රමාණය වැඩිපුර මෙතනින් ගන්න හරිම ලේසි. මම ඉතින් මෙතනින් රැපින් බෑග්ස් වර්ග ගොඩාක් ඉතින් ගන්න මෙතනින් තමයි. ඒ වගේ මෙතනින් මම ගන්නවා මේ වගේ ඉතින් මොන හරි අවශ්‍යතාවල් වලදී ස්පොන්ජ් වර්ග වෙන මේ shopping bag එකත් හරිම ලාභයි. මේකේ කැලි 30ක් තියෙනවා. ඉතින් ඒකත් ලාභයි. මේකේ shopping bag ඇත්තටම ඒකත් ලාභයි. ඉතින් මේ තියෙන හාල් වලින් හදපු බිස්කට් එකක්. ඉතින් දැන් මේ දවස්වල අපේ චූටිත් ගෙදරනේ. ඒ නිසා ඉතින් ඒව චුට්ටුකුත් ඉතින් ගන්න වුණා. ඔය විදිහට ඉතින් මම බඩු ටිකක් වැඩිපුරත් එක්ක ගත්තා. මොකද පොඩි එක්කෙනත් ගෙදර ඉන්න නිසා මේ සතියේ බදාදායින් පස්සේ අපි ලොකුත් ගෙදර. ඉතින් ඔය විදිහට මම මගේ අද vlog එක අවසන් කරන්න තමයි මේ යන්නේ. ඉතින් අපි තවත් වීඩියෝ එකක් අරගෙන ඉක්මනටම ඔයාලව බලන්න එනවා. එහෙනම් සුබ දවසක්.